පානදුර ලයිසියම් ජාත්‍යන්තර ප්‍රාසලේ මාත්‍රා 13 ප්‍රසංගය සඳහා මෙවර ඉදිරිපත් කරන නර්තනාංගයක් ලෙස රජකෙදර කවටයා ලෙස නම් දැරූ අන්දරේගේ කතා ප්‍රවෘත්තීන් ඇතුළත් නර්තනාංගයක් උපහාසාත්මකව හාස්‍ය දනවන සුළු ආකාරයට සිසුන්ගේ නිර්මාණාත්මකව ඉදිරිපත් කරන නර්තනයකින් අන්දරේ. පව්වනේ මේ මිනිස්සයා කන් ඇහෙන්නේ නැති නිසා වෙනති මෙච්චර බෙරිහන් දෙන්නේ. නැතුව මාත් එනවා දවසට. නැටුම් බලන්න කවුද ආස නැත්තේ? ඒක නෙමෙයි කෝවේ මිනිස්සයා. කවුද? අන්දරේද? එයා කාට හරි කොල්ලොපමක් කරගෙන ඇති විසුන් වහන්සේ ඒක නෙමෙයි. මං විතරයි කකුලා. අර අපේ හාමියේ නේද විසුන් වහන්සේත් එක්ක කතා කර ඉන්නේ. අයියෝ හොෝක නවත්තන්න. මේ ඉන්නේ මොනවද ඔය කැමර දෙන්නේ? කැමර දෙන්නේ විසුන් වහන්සේ කංග ඇහෙන දින්දනේ. කවුද කිව්වේ මට කංග ඇහෙන්නේ නැහැ කියලා? උඹට නේ කංග ඇහෙන්නේ නැත්තේ. මට? ඉවරයි ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මගේ පණ බේර ගන්න දුවන්නේ පාන්දුර ලයිසියම් එකට තමයි. එහෙනම් ඉතින් අවසරයි විසුන් වහන්සේ. ඔහෙට පස්වාන් තාසකට බුදුවන්ට දෙවියන් වහන්සේ සද්ද විද්ද පළඟ පටිර දිය නන්දිය ගොඩ නං ගොඩ කොතැනත් මං කවටන්දර සෙත් කවියෙන් වස් කවියට වස් කවියෙන් සෙත් කවියට කාගේ තිරස නැමෙන හන්දා උඹේ කටේ පස්රන් පුතමයි කටේ පස්රන් පුත පුතේ මයි අම්මා ගොනා වගේ හිටු අම්මා ඒක ඇහුණු අන්දරේ පොඩි ගොනා වගේ උනා බක බක ගා හැලගෙන් බා රජනින්දෙන් ඇහැරෙව්වා සතවිද්ද අන්දරේගේ දුනු දිය ඇදුනා ඉර බල බල සඳ බල බල මග බල බල හිඳිමි මැණික ආල බටන මම අන්දර රාල මමයි හැට ආලෙන් පපුව පිරුණු හන්දා කෝල නොවී යම් ගින්දර මාල හතම දෙමි මාතර බීරි හටන් මයි මැණිකගේ බංහු ඇසුවයි කට දෙකයි බීරි බිසව මරහඬ දැලුවයි කොර ඇරපිය උඩක් ගියේ මංගේ පිලේ දොයි ලිඳට ගලක් පත බාලක් දොර ඇරගත්තයි අපි බල බල නැන බල බල රජ කලබල කල අන්තර කරතියහන් ඔය කළු ගල මමගෙන යමි වෙලෙන් එතර කාගේ සිරස නැමෙන හන්දා රජ බිසවට ඇති තොල දුක පිට්ටු කදේ කෙරෙහා ගොඩයි කගේ ගෙන ආපු විතරේ අන්දරේ පරදනු බැරුවා මරුණාලු අන්දරේ කබිරය වගේ යන්නේ මරුණාට අන්දරේ සිලහව නවතනු බැරුවා අපි බල බල නැන බල බල රජ කලබල කල අන්දර රාජසිංහ රජු අනකල සත්ත විද මම අන්දර කාගේ සිරස නැමෙන හන්දා රාජසිංහ රජ අනකල සද්ද විද මම අන්දර කාගේ සිරස නැමෙන
විද්ද විද්ද මම අල්ලර